please sit down. ඉඩ දෙනු ජෝන් කුමාරයාට පාර ඉඩ දෙනු මේ තුට්ටු දෙක මොකටද රාජකුමාරයාට මෙහෙම දෝගොල්ල සලකන්නේ අනේ මට මගේ පවුලට කන්න දෙන්නවත් සල්ලි නෑ එතුමාණෙනි මම තමයි ඉසබෙල් කුමරිය. මට ඕන මෙන්න මෙතනින් ඇපල් ගෙඩියක්. අන්න අරක. ඔයාට ඇපල් ගෙඩියක් ඕනනම් සල්ලි ගෙවන්න. හා? දුන්න නැත්තම් මම ෂෙරිෆ්ට කියනවා. අනේ අයියෝ එපා. මෙන්න ගන්න. මං ඉසබෙල් කුමාරිය තේරුණාද? කුමාරිකාවක් මේ කරන් කඳක් නේ බොලේ ඇපල් හොරකම් කිරීම හොඳ දෙයක් නෙමෙයි. විශේෂයෙන් කුමාරිකාවකට. මට ඕවගෙන් වැඩක් නැහැ. කුමාරිකාවක් කරන්නේ එයාට ඕන දේ විතරමයි. හා? ඒයි, ඕක මගේ ඇපල් ගෙඩිය. මොකද ආයමත් ආවේ අම්මට ඇපල් ගෙඩිය දෙන්නද? ආ? මෙන්න රොබින් අල්ල ගන්නවා මං එනවා මගේ පුංචි කුමාරිය මං ඔයාව බේර ගන්නවා. උදව් කරන්න! උදව් කරන්න! අහනවා තුන් දෙනාම ඔයලා මෙයට දැන් යන්න දෙනවා. වහාම යටත් වෙනවා රොබින් මේකෝ බෙදලා දානවා ඒයි මගේ කරත්තේ. ඔයාගේ උදව්වට ස්තුතියි රොබින් ස්තුතියි. මගේ දුව රොබින් අර හොරුන්ට උදව් කළා මගේ කරත්තේ තරන් ගියා. මොනවා රොබි? එහෙම දෙයක් වෙන්නේ කොහොමද? ඒක ඇත්ත. මම මේ මගේ ඇස් දෙකෙන්මයි දැක්කේ. අයියෝ මොනවාදනේ ඔයාලා රංකාසි 100ක් විතරද ඉල්ලන්නේ? ඔය මදි. මං වගේ කුමාරිකාවක් කොයිට වඩා වටිනවා. මෙන්න ඔයා ඉල්ලපු ඇපල් ගෙඩි ටික ගෙනාවා. ඔයා නම් මෝඩෙක්. මං කොහමදනේ මෙහෙම කන්නේ? ඊයා, ඕක නම් එපා. එහෙනම් මේක අපි මෙයාට කියලා මේ ටික අතුගාගත්තා නම් හරි නේද? කුමාරිකාව ගෙදර වැඩ කරන්නේ නැහැ මෝඩයෝ. රොබින් මගේ පුංචි ඉසබෙල්ල පැහැරගෙන ගිහිල්ලා. රොබින් කවදාවත් එහෙම කරන්නේ ඒ වුණාට කට්ටිය දැකලා තියෙනවනේ. එයා කෙල්ලව අරගෙන යනවා. රොබින් හොරාගෙන් මේ ගෑනු ළමයව නිදහස් කරන බවට පොරොන්දු වෙනවා මන් දීපු පොරොන්දුවක් කවදාවත් කඩ කරලා තියෙනවද නෑ කවදාවත් නෑ. අපි යව කොහොම හරි බේරගමු. මට ඔයාලා හැමෝම උදව් කරන්න මේ ජින්ගල් බෙල් කෙල්ලව බේර ගන්න එයා ඉසබෙල්. මොන බෙල් හරි මගේ දෑත් ශක්තිමත් කරන්න මොකද මේ වෙන විකාරේ? මට සැලසුමක් තියෙනවා. අපි ගිහලා ඉසබෙල්ව බේරගමු. දැන් ඔයාගේ වාරේ. වතුර ඕනේ. හත්වලමයි මේක හිස්. මට වතුර ඕනේ. මට වතුර ඕනේ. මට වතුර ඕනේ. මට වතුර ඕනේ. පොඩ්ඩක් කටවහන් ඉන්නවද අපි වතුර ගේන්න. ඔයාව ආයෙත් තාත්තලකට ගෙනියන්න. මට ගෙදර යන්න ඕනේ නැහැ. මට ඉන්න ඕනේ ඔයා එක්ක අයියෝ. ඉසබෙල් ඒක කරන්න බෑ. බෑ. ඒක අසාධාරණයි. කැත වැඩ කරන්න බා. අපි මේ ළමයා උස්සගෙන වැරිද? අද නම් කුටු කරනවා. මට බෑ ආයේ ගෙදර යන්න. අනික ඔයා කවුද මට අණ දෙන්න? මම යනවා. මම කරන්නේ මට ඕන දේ විතරයි. උදව් කරන්න. ජෝන් කුමාරයා හරි. මම රොබින්ව දැක්කා කුමාරියත් එක්ක. මගේ කරත්තේ ඒකත් තිබ්බා.
මට නම් හිතා ගන්න බෑ රොබින් මේක කරා කියලා. තේරුම් ගන්න. එයා හොරෙක්. එයා කොහොමත් කරන්නේ ඔය වගේ දේවල් තමයි. මම යනවා ඒක කුමාරයාට කියන්න. අපි ගිහලා හොඳ වැඩක් කරමු. මට හිතෙන්නේ අපි රොබින්ට ගෙන් අඩතුරු අඟවන්න ඕනේ. රොබින්! Please sit. මාර වැඩේ. එයා ඉන්නේ ඉසබෙල් එක්කනේ. අපිව දැක්කොත් ෂෙරිෆ්ට කියයි. මන් දන්නවා. අපි එකතැන හිරවන මන්ත්‍රයක් යාට කියමු. එතකොට රොබින්ට බේරෙන්න පුළුවන්. එහෙනම් මන් දැන් කියනවා ඔක්කොම ගල් වෙන්න. අල්ලගමු. රොබින් ගෑනු ළමයව දෙනවා. මගේ කරප්ටෙන් දෙනවා. ඔය නිර්දෝෂී නම් මොනවරු කියන්න. එයා මුකුත් කියන්නේ නැත්තේ එයා වැරදි නිසා. මගේ ප්ලෑන් එක වැඩ කරා. මේ මෝඩ ජනතාව රොබින්ව බෙල්ලෙම අල්ලගෙන ඇවිල්ලා මට ගෙනත් දෙයි. මොකද කරන්නේ? මම මොකද කරන්නේ? මන්දර අපස්ස හරවන්න. සමහර විට බලපෑම නැති වෙයි. මන්ද මට බෑ ඒක කරන්න. මේ හැමෝම ගල් වෙන්න. මාව අතාරිනවා. කොහොමේ හොර ගෙඩියා? අනේ මගේ කෙල්ල කොමගේ කෙල්ල. යේ මට දැන් හැමදාම රොබින් එක ඉන්න පුළුවන්. දෙයනේ එහෙම කරන්න බෑ කියලා අපි කීපාරක් කිව්වද? ඔව්ටක් අපි ඉසබෙල්ව සාදරයෙන් පිළිගමු. ඒත් ඔයාට අනතුරු අඟවනවා. මෙහි වවුල්ලු ඉන්නවා. හරි කරදරයි. මාත් කොහොමත් වැඩිය වවුලොන්ට කැමති නැහැ. නියමයි. ඔයාට බලාගන්න පුළුවන් කැලේ ජීවත් වෙන එක කොච්චර ජොලි වැඩක්ද කියලා. මෙහි අඟලක් ගානෙම ඉන්නේ ඉතින් කැලෑසත්තුනේ. ඔව් අපි ගාව කිරි වගේ මීයෝ ටිකකුත් ඉන්නවා. මීයෝ? ඒගොල්ලෝ අපි බදාගෙන නිදාගන්නේ. ඔයාට තෝරද බදා ගන්න? එපා. මට ගෙදර යන්න ඕන. ඔයා ඔච්චරටම කියනවා නම් ඔබේ අන අපේ කැමැත්තයි කුමරියනි. ගමේ සෙට් එකකින් ගුටි නොකා මෙයාව මාලිගාවට ගෙනියන්නේ කොහමද? මට අදහසක් තියෙනවා. ඒකට හැබැයි ඇත්තම කුමාරිකාවක්ම ඕනි කරනවා. රොබින්, ඔයා ගමේ මිනිස්සුන්ට පැහැදිලි කරන්න ඕනේ ජෝන් කිව්වේ බොරු කියලා. ඒ වෙනුවට ඒකේ අනිත් පැත්ත කළොත් මේ මොකද්ද? ජෝන් කුමාරයාගේ සෙල්ලමටම එයාව අහු කරනවා. අනේ කුමරුනේ මේ බලන්න කප්පම් මුදලක් ඉල්ලලා ඉසබෙල් බහැරගත්ත කට්ටිය ඉල්ලලා තියෙනවා. කප්පන් ඉල්ලලා? හරුත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැහැ. මොකක්? ඒත් ඔයා වීරයෙක්නේ. ඔයා එයාව බේර ගන්න ඕනමයි. ඒ වගේම රොබින්ව අල්ල ගන්නත් පුළුවන්. හරියට හරි. ජින්ගල් බෙල්ගේ ගැලවුම්කාරයා මම වෙමි. ඉසබෙල්. මොන බෙල් හරි. කොල්ලනේ. එහෙනම් අපි කෙලින්ම මේ වැඩේට බහිමු. එයාලා මට හොරෙක් කියලා චෝදනා කරනවා නම් මං හොරෙක් වෙන්නම්. පාඩමක් උගන්නමු. මං කප්පම් මුදලක් ඉල්ලලා ජෝන් කුමාරයාට ලියුමක් කියවුවා. ඉසබෙල්ව ඕනේ නම් රංකාසි පෙට්ටියක් අරගෙන අර ගහ ළඟට එන්න කියලා. අපි ආවේ අපිටයි කිදේ අරගන්න. අනේ මොඩේ ආව මෙතන අපි වල්ලන්න. මාව අතාරිනවා මෝඩ හොරතුන් කට්ටුව. මට යන්න දෙනවා. කොහොමේ රොබින්? රොබිනේ උස්සපු කෙල්ලෙක් නෑ. මේ අපි ඉස්සුවේ. අපි ගොඩ මාංශලා මේ කලේ. ඒ නිසා දැම්මම රත්තරන් ටික දුන්නොත් හොඳයි. දැන් ඉතින් ඔයාලා හැමෝටම හිරපත් තමයි කන්න වෙන්නේ. ඕ මගේ කුමාරී. තාත්තේ. මොකක් තාත්තා? මෙයා කුමාරිකාවක් නෙමෙයිද? ඒයි, කත වැඩ කරන්න එපා. අපි හිතුවේ මෙයා කුමාරිකාවක් කියලා. නැතෝ ෂෙරිෆ්ගේ දුව නෙමෙයි. කෙලින්ම කූඩුවට. පොඩ්ඩක් ඉන්නකෝ. අපි ඩීල් එකක් දාමු. අපි ඔයාලට රොබිනේව අල්ලලා දෙනවා. ඔයා අපිව නිදහස් කරන්න ඕන. එහෙම හොඳයිනේ.
කෝ මෙතන ඇති රොබිනෙක් නෑනේ. මගේ වස්තුව. ඉසබෙල් ඕක අදාරිනවට එක කරන්න බෑ. දමියෝ. එන්න හැමෝම එන රත්තරන් ගන්න. මෙන්න ඔයාට නොමිලේ රන්කාසි. ඔයාගේ කරත්ත ගැන කනගාටුයි. මම තමයි සමාව ගන්න ඕනේ. මම ඔයා ගැන වැරදි විදියට හිතුවේ. ඇත්තට මේක අපි හැමෝම කරපු ලොකු වැරද්දක්. ඒකට කමක් නෑ. මේ ಭಾರತ್ මාව සුද්ධ කරා. අර හොර රොබින්. මගේ කුමාරී, මගේ සුරංගනාවී, මගේ කේක් කෑල්ල. මම කුමාරිකාවක් නෙවෙයි. මම සුපිරි සටන්කාරියක්. ඇත්තම එක්කෙනෙක්. දරුණු කෙනෙක්. යා! තාත්තේ! රොබින් හෝ පිසිටු මෙන්න හොරෙක් එයාව නවත්තන්න. අයියෝ මගේ සල්ලි ටික දැන් මොකද කරන්නේ? රොබින් හොඳ වෙලාවට ආවේ ඔයාව හම්බෙන්න හිටියේ. මේ හොරුන්ගේ වැඩ නම් එපා වෙලා තියෙන්නේ. මේක මේ සතිය වෙච්ච හතරවෙනි හොරකම. අපි ගිහිල්ලා ෂෙරීෆ්ට මේකට කිව්වම එයා ඒකට hina වෙනවා. ඉතින් අපි ගමේ හැමෝගෙම සල්ලි එකට එකතු කළා. අපි කැමතියි මේව පරිස්සම් කරන්න ඔයාලට දෙන්න. බය වෙන්න එපා. මට හොඳ අදහසක් තියෙනවා මේ සල්ලි පරිස්සම් කරගන්න. කවුරුවත් හිතන්නේ නැණි මේක ඇතුලේ සල්ලි තියෙයි කියලා. හොඳ අදහස ලිටල් ජෝන්. අපි මේව බලා ගන්නම්. නෑ අපි අමු අලුත් චීස් කොත්තු කඩේට. එතන චීස් කොත්තු නම් මාරයිලු. අනේ නේද? අයියෝ! ඒයි ගෑනුන්ගේ හොරගම් ගන්න ලැජ්ජ නැද්ද? ඒයි ඔහොම ඉන්න. අද මම අතාරින්න. මේකට මම හොඳ වැඩක් කරනවා. මම හැම දෙයක්ම අවුල් කළා. බය වෙන්න එපා. අපි කොහොම හරි කරලා යව හොයාගමු. හොයාගන්න පුළුවන් වුණොත් හොඳයි. මගේ හැම චීස් කෑල්ලක් මරේ අරගෙන ගියා මං ගාව විකුණ ගන්න දැන් මොකක්ම නැහැ. මට දැන් වෙන රස්සාවක් හොයාගන්න වෙනවා. අනේ මන්නම් කියන්නේ එහෙම කරන්න ඕනේ. ඔයා හදන චීස් වල අමුතුම රහක් තියෙන්නේ. ඉතින් ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. අපි ලෝකෙ පීරලා හරි හොරාවයි ඔයගේ බඩු ටිකයි අල්ලන් යනවා. ඇත්තමයි. ස්තුතියි. ඔයාලා කවුද? මේ රොබින්, මේ ඉන්නේ ටක්. එතකොට මං ලිටල් ජෝන්. මම ඇලෙක්සැන්ඩ්‍රා. දන්නවද මේ හොරාව අල්ලගන්න මට අදහසක් ආවා. අපි මේකට මැරියන්ගෙන් පුංචි පහේ උදව්වක් ඉල්ලගමු. රොබින් කරන්න පුළුවන් දෙයක් විතරක් මගෙන් ඉල්ලනවද? අයියෝ මැරියන් අපිට ඕනේ මාළේ එක දවසකට විතරයිනේ. තේරෙන්නේ නැද්ද? මාළේ තියෙන්නේ ඔටුන තියෙන කාමරේ. අනිත් එකේ යතුරු තියෙන ජෝන් කුමාරයා ළඟ. මං කොහොමද ඒක ගන්නෙ? එහෙමනම් ඉතින් ඒ යතුරු ගැන මොකක්ම හරි දෙයක් කරන්න වෙනවා අපිට. එනු කඩුව ගන්නු සටනට. එම්බල සොර දෙටුව. කලවර ගුටි ඔට්ටු නෑ. මූණ වහලා පහර දෙන එක මගේ නීති පොතේ නෑ. රොබින් ඔයා ඊළඟ කටයි හදන්නේ. මගේ ඔළුව දෙකට පැලුවා නේද? කඩුව අහුණා නම් මං ඔයව සලාදයක් කළා තමයි නවත්තන්නේ. මට හරියට තේරුන්නේ නැහැ. එතකොට අපේ සැලැස්ම මැරියන්ගේ මාළේ පෙන්නලා හොරාව උගලකට අල්ලගන්න එකද? හරියට හරි. එයා ඒ කරන් පැනලා යන්න හදද්දී යන්න වෙන්නේ මේ පැත්තෙන්. එතකොට අනිවාර්යෙන් මෙයා අපේ උලට අහු වෙනවමයි. ගින්දර නේද?
ඕ ඔයා හරි. ඒක නම් නියම සැලැස්මක්. මේ පාර මිනිහට පැන ගන්න වෙන්නේ නැහැ. මේ වැඩ ටික කරලා මම නිකන් තිබ්බාත් වගේ. එම්මා ඉන්න. ඔයාට අමතකුණාද? අමතකුණා. මොකද්ද මේ වෙන්නේ? මං ගමයාගේ සල්ලි හංගුවේ මේකේ. නියමයි. ගොඩක් හොඳ අදහසක් නේ. ඔයා නම් මාරයි ලිටල් ජෝන්. ඒක නෙවෙයි. මට හොඳ අදහසක් ආව අපේ සැලැස්මට. අපි දෙන්නේ මාළේ අරගෙන පාරේ යමුද? අපි දෙන්න අලුත් ජෝඩුවක් කියලා හොරු රවටේ. ඔයාගේ කැමැත්තක් තමයි ඉතින්. මේ මාළේ නම් ඇත්තටම ගොඩක් වටිනවද නේද? ඕක තමයි මේ ලෝකේ තියෙන ගණන්ම මාළේ සොඳුරිය. මේ පාර නම් ඔයා වහුණා හොරගෙඩියෝ. දෙන්නේ මගේ ඇත්තක මඤ්ඤල් වෙලාද? පොඩ්ඩක් දඟලන්න නැතුව එක තැන ඉන්නවද? ටක්! ඔයාලට මෙතනින් යන්න දෙන්නේ මේක මාර වැඩක් නේ. හොරු අපේ උගුල් සේරම දැනගෙන වගේ. එයාලා අපේ සැලැස්ම ගානට මගේ ඇරියා. කොහොමද දන්නේ එයාලා මේකට දැනගත්තේ? අපි සැලැස්ම ගැන ලිටල් ජෝන් නුයි ඇලෙක්සැන්ඩර් එක කතා කරනවා එයාලට ඇහෙන්නේ නැති. ලිටල් ජෝන්ගේ මහා කටනේ. රොබින් මං කිව්වා බොරුද? අර සෙබළු එයාලා සැන්ඩ්‍රව අල්ලගෙන මං ආසම චීස් හදන කෙන අල්ලගෙන මේක නම් අතාරින්නෙම නෑ. බය ගුල්ලෝ අහිංසක කෙල්ලෙක් වල්ලගෙන යනවා. ඒ වුණත් එයාලා ඇයි මාලිගාව පැත්තට යන්නේ? ටක් අපි දෙන සෙබළු ගැන බලාගමු. රොබින් ගිහින් කෙල්ල බේරගන්න. ඔහොම ඉන්න. මං ඒක තමයි ඔයාලට කියන්න හැදුවේ මේක උගුලක් කියලා. මේගොල්ලෝ අපිටත් හොරෙන් කරාටි පන්ති වලටවත් ගිහිල්ලාද? මේක හරි වැඩක් නේ. මෙයාලා සෙබළු වෙන්න බෑ. මේගොල්ලෝ සටන් කරන්නේ හරියට අර ඒගොල්ලෝ හොරු! මුන් තමයි හොරු! එක්කෙනෙක් හරි. වැඩිය දඟලන්න හදන්න එපා. දඟලුවොත් මේක එල්ලට කරදරයක් වෙයි. හොඳයි. හොඳයි. කලබල වෙන්න අවශ්‍යතාවයක් නෑ. අර සල්ලි ටික දෙනවා. අර සල්ලි ටික? අයියෝ මට ඒක අමතකුණානේ. මං ඒක ගෙදර දාලා ඇවිල්ලා. ඔයාට ඒ කෙල්ල වහපහු ඕනේ නම් රතු ඕක් ගහගාවට අදහව සහාය වෙද්දි සල්ලි ටික අරන් එනවා. හරිනේ? හරි. අපිට තව වැඩි වෙලාවක් නැහැ. සල්ලි ටිකත් අරන් අපි යමු. නෑ ඉන්න. ඇත්තටම මේ කතාව හරිම අමුතුයි. එයාලා ගමේ තියෙන උගුල් ගැනත් දැනගෙන ඒ විතරක් නෙමෙයි දැන් සෙබළු වගේ වෙස්වලාගෙන ඇලෙක්සැන්ඩර්වත් පැහැරගත්තා. සේරමටම වඩා මේ ලබු කැටේ ගැන එයාලා කොහොමද දන්නේ? අර ඇලෙක්සැන්ඩර් එයාලගේ ඔත්තුකාරියද දන්නේ? මොකක්? එහෙම දෙයක් වෙන්න බෑ. එයා ලිටල් ජෝන් ඒ වුණත් ඒක තමයි මට නම් හිතෙන දේ. ඔයාට මඤ්ඤන්ද? අපිත් එක්ක ඉන්න අපේ යාළුවෙක්ව සැක කරන්න. මට තරහ යනවා. ඇයි යන්නේ? ඔච්චර කෑ ගහන දෙයක් උනේ? එයා සැන්ඩ්‍රට කැමති යන්නේ ඒකයි. එහෙනම් ඒක ඇත්තද? ඔයත් මේගොල්ලන්ගේ කණ්ඩායමේ කෙනෙක්ද? සමා වෙන්න මං ඔයාලට කියන්න හිටියේ. ඒත් ඉතින් ඔක්කොටම කලින් ඔයා හැම දෙයක්ම දැනගත්තද නේද? ඔව් ඒ දැන් එකකින් වැඩක් වෙන්නේ නැහැ. මට රොබින් එක්ක ඉඳලා ඇති වෙලා තියෙන්නේ. මට ඕනේ වත් එක්ක ඉන්න. මං කොහොමද දන්නේ ඔයා මේ කියන්නේ ඇත්තමයි කියලා? මං ඔයාට පොඩි තෑග්ගක් අරගෙන යාවේ. මං ඔයාට මේක දෙන්නම් අපි මෙහෙන් ගොඩක් ඈතකට ගියාට පස්සේ. හරි හොඳයි. එහෙනම් අපි යමු. ඉන්න. අපි මෙන්න මේ පාරෙන් ගියා නම් හරි. හැබැයි තීරණය ඔයාලගේ මෙහෙන් ගියොත් ඉක්මනට යන්න පුළුවන්. ඔබ නවතින ඔය රාජ්‍යයක් හෙල්ලෙන්නේ නැහැ.
ඔයා දැක්කනේ ෂෙරිෆ් අපිට ලැබුණ තොරතුරු හරි. ඕ ස්තුති මැරියන්. ලිටල් ජෝන් නළුවෙක් වෙන්නයි තිබ්බේ. දුෂ්ටයාට හොඳටම ගැලපෙනවා. ඒත් අපි පරිස්සම් වෙන්න ඕනේ. ෂෙරිෆ් ඇලෙක්සැන්ඩර්වයි හොරු දෙන්නවයි අල්ලගනීවි. ඒත් ඉතින් ලිටල් ජෝන් ඔයන් ගෙනියන්න දෙන්න බෑ. මාලේ හොරා මෙහෙටෙනවා. අයියෝ මොකක්ද ඔය වෙන්නේ? හැමෝම කුදල්ල කරත්තට දාගන්නවා. නියමයි ෂෙරිෆ් ඔයා එහෙනම් හොරු ඇල්ලුවා. සමා වෙන්න මට මේක අරන් යන්න වෙනවා. කරන්න දෙයක් නෑ. වැදුන්නේ නෑනේ. මට යන්න දුන්නොත් මම සල්ලි ටික දෙන්න. ඕනේ නෑ. ඕක නිකන් හිස් එකක්. අයියෝ හිස් නේ. ඇත්තමයි ඔයා මාව ගොඩක් හොඳට රැවට්ටුවා. ඔයා ගොඩක් හොඳ කෙනෙක් ලිටල් ජෝන්. මට නම් ඔව කවදාවත් අමතක වෙන්නේ නෑ. හැමෝම කුදල්ල කරත්තට දාගන්නවා. එතකොට තුන්වෙනි හොරාව දෙවෙනි හොරාට උදව් කරන්න. මං ඒ දෙන්නම එළෙව්වා. එතකොට තව හොරෙක් උස්සලා වීසි කරා සෙබළුන්ගේ ඇඟේ වදින්න. හැබැයි ඒ වෙලාවේ නම් අපි ඕන උන්නේ නෑ වගේ නේද? මේ අහන්න ලිටල් ජෝන් ඔයාට ආව නැති වුණා තමයි. ඒත් ඔයා ගම බේරගත්තා. ඇත්තටම ලිටල් ජෝන්ට ජය වේවා. අපේ ගම බේරපු වීරයා. ජය වේවා. ලිටල් ජෝන්ට ජය වේවා. ජය වේවා. හඳුන්වා දෙන Elephant House Batman Choco Night රස බලන්න එකතු වෙන්න. වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව 99.9ක් සටන් කරයි.